හයි ළමයි මට අප ලොකු ඕඩර් එකක් බලමුද? එන්නකොට අග්ගාලා එන. මේ තියෙන්නේ නංගි ආස විදියට කස්ටමයිස් කරගත්ත ලස්සන යාගේ අයිටම් සෙට් එක. මෙතන ලොකු ඕඩර් එකක් තියෙන්නේ. මම ඔයාලට එකින් එක පෙන්නන්නම් එයා ගත්තේ මොනවද කියලා. මුලින්ම නංගි මෙන්න මේ වගේ ලස්සන වෝල් ස්ටිකර්ස් සෙට් එකක් ඕඩර් කරා. මේවා A4 size වෙනවා. A4 size වෝල් ස්ටිකර්ස් 10ක්. අපි ඒ ටිකත් පැක් කරමු. ඉතින් මේ නංගේ ආස ෆොටෝස් මට එවලා ආසම විදියට තමයි මේ වෝල් ස්ටිකර්ස් සෙට් එක හදාගත්තේ. මගේ මේ වෝල් එකේ අලවල තියෙනෙත් මේ වගේ වෝල් ස්ටිකර්ස් තමයි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහේ වෝල් ස්ටිකර්ස් හදාගන්න. ඊළඟට නංගි මෙන්න මේ වගේ කියුට් නෝට් පැඩ් සෙට් එකක් ඕඩර් කරා. මේකේ පීසස් 50ක් එනවා. ඊට අමතරව මිනි සයිස් පීසස් 50ක් ෆ්‍රී හම්බෙනවා. මේ තියෙන්නේ ඒවා කස්ටමයිස් කරගන්නත් පුළුවන්. නැත්නම් මේක නම් නංගි මගේ තියෙන තීම් එකකින් තමයි අරගත්තේ. මේවා ස්ටික් වෙන්නේ නැහැ. ස්ටිකි නෝට්ස් නෙවෙයි. මේවා නෝට් පැඩ්ස්. මේකක් රුපියල් 250ක් විතරයි වෙන්නේ. ඊළඟට නංගි මෙන්න මේ විදිහට ලස්සන ඩෙස්ක් කැලෙන්ඩර් එකක් කස්ටමයිස් කරලා අරගත්තා. මේකේ හැම ෆොටෝ එකක්ම නංගි ආස ෆොටෝස් දාලා තමයි කස්ටමයිස් කරලා අරගත්තේ. මේකේ ස්ටෑන්ඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පවා නංගි ආස එකක් තමයි දාලා දුන්නේ. ඊළඟට නංගි මෙන්න මේ වගේ ලස්සන බුක්මාර්ක්ස් 4ක් එයාට දාලා දෙන්න කිව්වා. මේ 4 තමයි මම එයාට දෙන්නේ. ඊළඟට නංගි මේ වගේ ආගේ ජුවනල් පැක් එක හදාගත්තා. මේකේ ගොඩක් දේවල් තියෙනවා. මම ඒ ටික ඊළඟට පෙන්නන්නම් ජුවනල් පැක් එකේ තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ නංගි කස්ටමයිස් කරගත්ත ජුවනල් සෙට් එක. මුලින්ම මේ වගේ පිටු 160 ජුවනල් බුක් එක ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. රූල් බ්ලැන්ක් ඩොට් ඕන විදිහකට ඔයාලට ඒකේ වෙතුළු පේජස් දාගන්න පුළුවන්. ඒ වගේම ෂයින් පේජස් දෙකක් මේ වගේ ලස්සන කස්ටමයිස් කරගන්නත් පුළුවන්. කවර් පේජ් එකයි ඒ ඔක්කොම කස්ටමයිස් කරලා තමයි දෙන්නේ. ඊළඟට මේ වගේ ඩිසයින් ටේප් ස්ටිකර්ස් 50ක් වගේ සෙට් එකක් තියෙනවා. මම ඒ ටික දිගහැරලා පෙන්නුවේ නෑ. ඊළඟට මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් පේපර්ස් ඔයාලට හම්බෙනවා ජර්නල් එක ලස්සන කරගන්න. මෙතන ඔයාලට A6 size එකෙන් ඩිසයින් පේපර්ස් 28යි. A5 size එකෙන් ඩිසයින් පේපර්ස් 4කුයි හම්බෙනවා. ඔය ආස ෆොටෝස් දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. තව මේ වගේ ෆොටෝස් 72 කලෙක්ෂන් එකකුත් ඔයාලට හම්බෙනවා. ඒ වගේම මේ වගේ නන් කට් විදියට ස්ටිකර්ස් 100කට වැඩි කලෙක්ෂන් එකකුත් ඔයාලට හම්බෙනවා. ඊළඟට නංගි මෙන්න මේ වගේ ලස්සන ස්ටඩි ප්ලෑන් එක හදාගත්තා. මාස 8ක ස්ටඩි ප්ලෑන් එකක් තමයි නංගි හදාගත්තේ. ඒ ආස ෆොටෝස් දාලා තමයි කවර් පේජ් එකේ ඉඳන් මන්ත්ලි ෂයින් පේජස් ඒ ඔක්කොම කස්ටමයිස් කරගත්තේ. මගේ කිසිම අයිටම් එකකට කස්ටමයිස් ෆී එකක් මම ගන්නෙ නැහැ. ඉතින් ඒ විදිහට කස්ටමයිස් ෆී එකක් ගන්න නැතුව මේ වගේ ක්වොලිටි එකට හැමදේම ඔයාලට අරගන්න පුළුවන් මගේ. මේ පොත් තුනත් මාරම ලස්සනයි. මේවා නෝට් බුක්ස්. ඉතින් නංගි එයා කරන සබ්ජෙක්ට් තුනට වෙනම ලස්සන නෝට් බුක්ස් 3ක් හදාගත්තා. මේවා පේජස් 200 රූල් පේජස් තියෙන නෝට් බුක්. හරිම ලස්සනයි ඒවා. මේ බලන්නකෝ කවර් පේජ් එකේ ඉඳන් ෂයින් පේජස් දෙකකුත් දාලා නංගි ආස විදියට හදලා දුන්නා. හරිම ලස්සනයි මේ පොත්. තව නංගියාගේ ඩ්‍රීම් එකට අදාළව මේ වගේ ලස්සන විෂන් බෝඩ් එකකුත් හදාගත්තා. ඉතින් ලොකු ඕඩර් එකක් දීපු නිසා මම මේ නංගිට මෙන්න මේ කියුට් gift එක ඇඩ් කරා පාර්සල් එකට. දාගන්නම් කියලා බැලුවට අන්තිමට ඩිලිවරි බෑග් එකක් මදි වුණා. මගේ ළඟ ලොකු සයිස් ඩිලිවරි බෑග් ඉවරලා තිබ්බේ. ඊට පස්සේ මම වෙනම කඩෙන් බෑග් එකක් අරගෙන තමයි පැක් කරලා යව්වේ. ලොකු ඕඩර් එකක් දුන්නාට thank you නංගි. ඉතින් මේ නංගිගේ ෆීඩ්බැක් එකත් මම අන්තිමට දාන්නම්. ඔයාටත් මේ වගේ ඕඩර්ස් දාන්න ඕන නම් මට මෙසේජ් එකක් දාන්න WhatsApp එකට.